මම වෛද්‍ය බී.ඒ. රත්නපාල ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකයේ විශේෂ වූ වෛද්‍ය ප්‍රතිකාරයක් දියවැඩියාව සඳහා කරන වෛද්‍යවරයෙක්. අපි අද දියවැඩියාව පිළිබඳව හුඟක් දෙනා කතා කරනකොට ඉන්සුලින් හොඳම දේ කියලා කියනෝනේ. අපි ඉන්සුලින් වල නරක ගැනත් කතා කරමු. මේක මේ බොහෝ දෙනා හොඳම දේ කියන නිසා මේක අනවබෝධයෙන් වැරදි විදියට පාවිච්චි කරලා ඉන්සුලින් නරකම දේ වෙනවා. ඉන්සුලින් කියන්නේ ලයිෆ් සේවිං ඩ්‍රග් එකක්. ජීවිතය බේරන බෙහෙතක්. ඒ වුණාට මේක බොහෝ වෙලාවට පාවිච්චි වෙන්නේ දැන් ජීවිත විනාශ කරන්න. අපි ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. මේකෙදි ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය පිළිබඳව දැනගන්න ඕන. ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය සහ දියවැඩියාව තමයි මම අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්සුලින් රෙසිස්ටන්ට් and ඩයබටිස්. දැන් අපි ඉස්සර වෙලාම බලමු මේ ප්‍රතිරෝධීතාවය කියන්නේ මොකක්ද කියලා. ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය කියලා කියන්නේ ඔබේ මාංශ පේශි, මේදය සහ අක්මාවේ සෛල ඉන්සුලින් වලට හොඳින් ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇතිවෙන ඒකට හරිම වචනේ දැන් මම සාමාන්‍ය විග්‍රහයක් කරනවා නම් තමුන් ආහාර අරගෙන තමුන් කාලා සීනි 500,000ක් හදාගත්තත් මම ඉන්සුලින් දෙන්නේ මෙච්චරයි, මට ඉන්සුලින් තියෙන්නේ මෙච්චරයි. ඒක තමයි ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය කියලා කියන්නේ. මේ ප්‍රතිරෝධීතාවය ඉන්සුලින් වලට හොඳින් ප්‍රතිචාර නොදක්වන නිසා අක්මාව සෛල හා අර මේද පේශි වල ඔබේ රුධිරයේ පහසුවෙන් අර ඒ ඇබ්සෝප්ෂන් ඒ උරා ගැනීම නොකරන නිසා ලේ ධාතුවේ සීනි වැඩි වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉන්සුලින් වලට හරියට ක්‍රියා නොකිරීම නිසා මේක වෙනවා. ලේ ධාතුවේ සීනි වැඩි වෙනවා. එතකොට ඒක වෙන්නේ මේක හැම දිනෙකටම වෙන්න පුළුවන්. අපි බලමු මේ ප්‍රතිරෝධීතාවය රෝගියක් වශයෙන් ඉතිහාසයේ සැලකුවා. දැන් මොකක්ද මේ ප්‍රතිරෝධීතාවයේදී සිදු වෙන්නේ? මේ ඉන්සුලින් මම මේ ප්‍රතිරෝධීතාවය නිසා ඇතිවන දියවැඩියාවක් ගැන කියනකොට මම කියනවා ඉන්සුලින් කියන්නේ අතිභයානක, ඉතා භයානක බෙහෙතක්. ඒක වෙන්නේ කොහොමද? මගේ විග්‍රහය. ඒක වෙන්නේ කොහොමද? ලෝකයේ තියෙන පරිශ්‍රණත් එක්ක තමයි මම මේක සඳහන් කරන්නේ. මේක කොහොමද මේ අතිභයානක ඖෂධයක් වෙන්නේ? ඒක වෙන්නේ ලේවල සීනි වැඩිවීම ශරීරයේ අපේ සෛලවලට ඒක සීනි වැඩිවීම අධිපෝෂණ තත්ත්වයක්. අපි කියමුකෝ සීනි තියෙනවයි කියලා මිලිග්‍රෑම්ස් 200ක් 250ක් 300ක් ඒක ශරීරයේ සෛලවලට ඇත්තටම අධිපෝෂණ තත්ත්වයක්. මේ අධිපෝෂණ තත්ත්වය ශරීරයේ හැම සෙල් එකකටත් වගේම ප්‍රධාන වශයෙන් vital cells, ප්‍රධාන වශයෙන් හෘදයට, වකුගඩුවට, මොළයට, බ්‍රේන් එකට මේකට හානි වෙනවා. අධිපෝෂණ තත්ත්වය. දැන් මේක වෙන්නේ ලේවල අර විදියට සීනි වැඩිවීම. නමුත් මේ ඉන්සුලින් රෙසිස්ටන්ස්, ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය නිසා අර ශරීරයේ සෛලවලට සුගර්, සීනි ඇතිල්වීම මේ ප්‍රතිරෝධීතාවය නිසා වළක්වනවා. Prevent this overload getting into the vital cells.
ඒක ආරක්ෂණ යාන්ත්‍රණයක් වශයෙන් කරනවා. ඒක තමයි මම කිව්වේ සීනි කොච්චර වැඩි කරගත්තත් මම ඉන්සුලින් දෙන්නේ මෙච්චරයි මට ඉන්සුලින් තියෙන්නේ මෙච්චරයි. ඉතිහාසයේ මේ ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ට පැතොලොජි එකක් ව්‍යාධියක්සේ සැලකුවා. මේ ප්‍රතිරෝධීතාවය ලේවල සීනි වැඩිවීම ව්‍යාධියක් පැතොලොජි එකක්සේ සැලකුවා. නමුත් ලෝකයේ දැන් පර්යේෂණ තියෙනවා but insulin resistant is not a pathology anymore. මේ ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය දැන් ව්‍යාධියක් රෝගයක්සේ සලකන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මේ ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය insulin resistant is a protective mechanism of the human body. මේ ප්‍රතිරෝධීතාවය ශරීරය ආරක්ෂා කරන ආරක්ෂණ යාන්ත්‍රණයක් වශයෙන් තමයි සලකන්නේ. මේක ලෝකේ පරිශන තියෙනවා. දැන් අපි කියමුකෝ ලේ වල සීනි මේ තියෙනවයි 400ක් 500ක් මිලිග්‍රෑම් වැඩි වෙලා මෙහෙම තිනකොට but if we override the insulin resistance by giving exogenous insulin for the type 2 patient ඒ කියන්නේ මෙච්චර මේ සීනි වැඩි වෙච්ච වෙලාවට මේ ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය බිඳහැලමින් පිටින් ඉන්සුලින් දුන්නාම වෙන්නේ ශරීරයේ අර ලේවල තියෙන සීනි ටික by force බලහත්කාරයෙන් ශරීරයේ සෛල වලට ඇතුල් වෙනවා. මේක ශරීරයේ සෛල වලට අධිපෝෂණ තත්ත්වයක්. නිකන් විවාහයේ අපි කියනෝනේ උස්මෘතාවයි වගේ කියලා අන්න ඒ වගේ දෙයක් වෙන්නේ. Then මෙහෙම වුණාම the nutrient overload will forcefully enter the cell. බලහත්කාරයෙන් ඇතුල් වෙනවා මේ ලේවල තියෙන සීනි ටික සෛල වලට. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැන් අපි මේකට නිදසුනක් ගමු. For example, if a nutrient load forcefully into the heart cells අපි කියමුකෝ මේ අධිපෝෂණ තත්ත්වය හෘද මාංශපේශියට ඇතුළත් වුණා කියලා. ඒකෙදි වෙන්නේ heart failure එකක්. heart failure එක නිසා ඒකට කියනවා බටහිර වෛද්‍ය ක්‍රමේ metabolic cardiomyopathy. පරිවෘත්තීය හදේ වන හද සංකූලතාවය. ඒකෙන් රිසල්ට් එක මොකක්ද? මේ පරිවෘත්තීය මේ ක්‍රියාවලිය නිසා හදයට වන හානිය හදයට වන රෝග තත්ත්වය තමයි ඒකේ රිසල්ට් එක heart failure. එතකොට heart failure වෙලා කෙනෙක් මැරෙනවා. තවත් විදිහකට නම් සමහර වෙලාවට hypoglycemic වෙලා මැරෙනවා. මේකේ අපි මේක මෙහෙම දැන් ලෙඩාගේ බාරකාරයෝයි ලෙඩායි ඔක්කොම හිතාගෙන ඉන්නේ අනේ මම මගේ ජීවිතේ බේරන්න ඉන්සුලින් උත්විද්දා ජීවිතේ බේරගන්න බැරි වුණා කියලා. මිනිහා මැරෙන්නේ ඉන්සුලින් විදලා. මේ අධිපෝෂණ තත්ත්වය ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියට ගිහිල්ලා තමයි මිනිහාගේ ජීවිතේ කෙලවර වෙන්නේ. මේක රෙෆරන්ස් එක මේ අපේ මේවා අපිට දකින්න තියෙනවා ලෝකේ පරිශන කළා ඉදිරිපත් කරපුවා. මම ලංකාවේ දකින්න මේ වගේ දේවල් වෙච්ච අනන්තයි අප්‍රමාණයි මිනිස්සු ඉන්සුලින් විදලා ජීවිතේ කෙලවර කර ගන්නවා. ඉන්සුලින් තියෙන්නේ ඒක life saving drug එකක්. life saving වෙන්නේ type 1 patient. ඒ කියන්නේ දැන් බොහෝ තරුණ අයට ළමාදිය වැඩියාව පළමු වර්ගයේ දියවැඩියාවට තමයි the patient those who have no insulin. ඉන්සුලින් නැති කෙනාට තමයි ඉන්සුලින් දෙන්න තියෙන්නේ. type 2 අයට ඉන්සුලින් දෙනවා කියන්නේ මේ විදිහ අකාල මරණයකටපත් වෙනවා.
මේ රෙෆරන්ස් එක තියෙනවා The Lancet Diabetes and Endocrinology මේක තියෙන්නේ සැප්තැම්බර් 2013. ඒකේ දක්වපු පර්යේෂණයක් තුලින් තමයි මේ ඉන්සුලින් ප්‍රතිරෝධීතාවය හා දියවැඩියාව අන්තිමේදී ඉන්සුලින් නිසා මනුෂ්‍යයා මැරෙන්නේ කොහොමද කියන එක ඒකෙදි විග්‍රහ වෙනවා. මං හිතන්නේ හැමදෙනාම type 2 අය දෙවන වර්ගයේ දියවැඩියා තියෙන අය ඉන්සුලින් විදිනකොට හොඳට කල්පනාවෙන් විදින්න ඕන. අපි බලමු ඊළඟ දවසේ මේ ඉන්සුලින් නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද කියලා.